අපි කවුරුත් ආදරය කරන කෙනෙක් බරපතල විදිහට අසනීප වුණොත් එයාලට උදව් කරන්න පුළුවන් හැමදේම කරනවා. හැබැයි සමහර වෙලාවට අපි කොහොමද හරියටම උදව් කරන්නේ කියලා හිතා ගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට ගොඩක් උදව් වෙන සහන සත්කාර ක්ෂේත්‍රයෙන් දෙන හරිම වැදගත් සංකල්පයක් ගැනයි අපි අද කතා කරන්නේ. මේ මුළු කතාවම පටන් ගන්නේ වයසක ආච්චි කෙනෙක් කියපු හරිම ගැඹුරු කතාවකින්. එයා කිව්වා මගේ ඇඟට රිදෙනවා. ඒත් වේදනාව ඒක විතරක් නෙවෙයි කියලා. ඇත්තටම අපි වේදනාව එහෙම නැත්නම් දුක් විඳීම කියලා හිතන දේ ඊට වඩා කොච්චර සංකීර්ණද කියලා මේ එක වචන දෙකකින් අපිට තේරෙනවා. ඉතින් මේක ඇහුවම පවුලේ හිටපු තරුණ කෙනෙක් හරිම ආදරෙන් ඇහුවා කොහෙද රිදෙන්නේ කියලා. ඒක හරිම සරල සාමාන්‍ය ප්‍රශ්නයක් නේද? ඒත් ඒකට ලැබුණු උත්තරේ නම් කොහෙත්ම සරල එකක් වුණේ නෑ. හොඳයි. එහෙනම් අපි බලමු එයා දුන්න උත්තරේ මොකක්ද කියලා. එයා තමන්ගේ වේදනාව කොටස් 4කට හරියට ලේයර්ස් 4ක් වගේ බෙදලා පැහැදිලි කළා. ඒකෙන් යා විඳින දුකේ සම්පූර්ණ චිත්‍රයම අපිට මවා ගන්න පුළුවන් වුණා. මුලින්ම යා කිව්වේ හැමෝටම පේන අපි හැමෝම දන්න වේදනාව ගැන. මගේ කකුල් සහ කොන්ද හැමතිස්සෙම රිදෙනවා. ඒ තමයි මගේ ශාරීරික වේදනාව. ඒ කියන්නේ අසනීපේ නිසා ඇඟට දැනෙන අපහසුතාව රිදෙන එක. ඊළඟට එයා කතා කළේ හිතේ වේදනාව ගැන. එයා කිව්වා මට ඉස්සර කරපු දේවල් දැන් කරන්න බැරි නිසා දුකයි. මගේ දෛනික ජීවිතේ මට නැති වෙලා. ඒ තමයි මගේ භාවාත්මක වේදනාව. ඒ කියන්නේ තමන් ආස කරපු දේවල්, දවස ගානේ කරපු දේවල් දැන් කරන්න බැරි වෙනකොට දැනෙන දුක. ඒ ශෝකය. ඊට පස්සේ එයාගේ වේදනාව තමන්ගෙන් එහාට ගිහින් තමන්ගේ ආදරණීයන් ගැන දුකක් විදිහට එළියට ආවා. මම ඔයාලා හැමෝම ගැන කනස්සල්ලෙන්න ඉන්නේ. අනාගතයේදී මොනව වෙයිද? ඒ තමයි මගේ සමාජීය වේදනාව. බලන්න තමන්ගේ අසනීපෙට වඩා තමන්ගේ පවුලට මොනවා වෙයිද කියන කනසල්ල එහාට කොයිතරම් බලපාලද කියලා. අන්තිමට එයා කිව්වේ සමහර විට අපි හිතන්නේවත් නැති වේදනාවක් ගැන. සමහර වෙලාවට මම කල්පනා කරනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒ තමයි මගේ ආධ්‍යාත්මික වේදනාව. ඒ කියන්නේ ජීවිතයේ තේරුම ගැන මේ දේවල් වෙන්නේ ඇයි කියන එක ගැන හිතේ ඇතිවෙන ගැඹුරු ප්‍රශ්න. ඒකත් ලොකු වේදනාවක්. හරි. එතකොට මේ බලන්න ශරීරය, හිත අනිත් අය එක්ක තියෙන සම්බන්ධකම්, ඒ වගේම ජීවිතයේ තේරුම ගැන ඇතිවෙන ප්‍රශ්න මේ හැමදේම එකතු වුණාම හැදෙන මේ සම්පූර්ණ දුකට සහන සත්කාර ක්ෂේත්‍රයේ විශේෂ නමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ සමස්ත වේදනාව කියලා. මේක හරිම වැදගත් සංකල්පයක්. මොකද මේකෙන් අපිට තේරුම් ගන්න උදව් කරනවා කෙනෙක්ගේ දුක කියන්නේ එක දෙයක් නෙමෙයි, මේ කලින් කියපු හැම අංශයක්ම එකට එකතු වෙලා හැදෙන දෙයක් කියලා. එතකොට බලන්න මේකේ සංරචක තමයි ශාරීරික වේදනාව. ඒ කියන්නේ ඇඟට දැනෙන දේ. භාවාත්මක වේදනාව. ඒ කියන්නේ හිතට දැනෙන දුක. සමාජීය වේදනාව. ඒ කියන්නේ අනිත් අය ගැන තියෙන කනස්සල්ල. සහ ආධ්‍යාත්මික වේදනාව. ඒ කියන්නේ ජීවිතයේ තේරුම ගැන ඇතිවෙන ප්‍රශ්න. ඉතින් වැදගත්ම දේ තමයි කෙනෙක්ට ඇත්තටම සැනසීමක් දෙන්න ඕන නම් මේ කොටස් 4ම ගැනම අපි අවධානය යොමු කරන්න ඕන කියන එක. හරි. දැන් අපි මේ සංකල්පය දන්නවා. ඒත් මේක දැනගත්තට විතරක් මදි නේද? අපි කොහොමද මේකට ක්‍රියාත්මක වෙන්නේ? මේ වේදනා ස්තර හැම එකකටම පිළියම් යොදන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන බලමු. අර කතාවට ආපහු ගියොත් ඒ ආච්චි මේ විස්තරය කිව්වට පස්සේ එතන හිටපු හෙදියයි පවුලේ අය නිකන් අහගෙන හිටියේ නෑ. එයාලා ප්‍රතිචාර දැක්වුවා. එයාලා පොරොන්දුනා අපි මේ හැම වේදනාවකටම යාට උදව් කරන්නම් කියලා. ඒක කොච්චර ලොකු දෙයක්ද? ඉතින් බලන්න එයාලා ඒක කලේ කොහොමද කියලා. ශාරීරික වේදනාවට රිදෙන එක අඩු වෙන්න බෙහෙත් දුන්නා. භාවාත්මක වේදනාවට එයාගේ හිතේ තියෙන දුකට අහුම්කම් දීලා සහයෝගය දුන්නා. සමාජීය වේදනාවට ඒ කියන්නේ පවුල ගැන තියෙන කනස්සල්ලට පවුලේ අය එක්ක හොඳ කාලයක් ගත කරන්න උදව් කරා. අන්තිමට ආධ්‍යාත්මික වේදනාවට එයාලා ආධ්‍යාත්මික සැනසීමක් සහ තනිකමක් දැනෙන්නේ නැති වෙන්න ඇසුරු ලබා දුන්නා. බලන්න හැම වේදනාවකටම ගැලපෙන පිළියමක් තියෙනවා. හොඳයි. ඉතින් මෙහෙම හැම පැත්තකින්ම සත්කාර කරනකොට මොකද්ද ප්‍රතිඵලය උනේ? ඉලක්කේ සාමයයි. අපි බලමු ඒකට කොහොමද ළඟා වුනේ කියලා. මෙන්න මේකෙන් තමයි සහන සත්කාරයේ ඇත්තම අරමුණ අපිට තේරෙන්නේ. ඒකේ අරමුණ ලෙඩේ සුව කරන එක විතරක් නෙමෙයි, දුක් විඳීම අඩු කරන එක. ඇඟ ගැන විතරක් අවධානය දෙන එක නෙමෙයි, සුව පහසුවයි සාමයේ වැඩි කරන එක. සමහර විට ලෙඩේ හොඳ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ජීවත් වෙන කාලේ පුළුවන් තරම් සුව පහසු සාමකාමී එකක් කරන්න පුළුවන්. ඉතින් අන්තිමේදී උනේ ඒක තමයි. අසනීපේ එහෙම්මම තිබුණත් ටිකෙන් ටික එයාගේ දුක, ඒ කියන්නේ සමස්ත වේදනාව අඩු වුණා. එයාට ලොකු සාමකාමී බවක්, සුව පහසුවක් දැනෙන්න පටන් ගත්තා.
එහෙනම් මේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? ඒ තමයි සම්පූර්ණ කතාවට සවන් දීම. අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි වේදනාව කියන්නේ ඇඟට දැනෙන දෙයක් විතරක් නෙමෙයි කියන එක. ඇත්තම සැනසීමක් දෙන්න පුළුවන් වෙන්නේ අර සම්පූර්ණ පුද්ගලයාටම. ඒ කියන්නේ එයාගේ හිතට, එයාගේ සම්බන්ධතාවවලට, එයාගේ ගැඹුරු ප්‍රශ්නවලට මේ හැම දෙයකම ඇහුම්කන් දුන්නොත් විතරයි. ඉතින් අවසාන වශයෙන් මේක අපිටම අපි විශ්ෙන් අහගන්න ඕන ප්‍රශ්නයක්. අපේ ආදරණීය අසනීපෙන් ඉන්නකොට ඒ කෙනාගේ සමස්ත වේදනාවට සවන් දෙන්න අපි පටන් ගන්නේ කොහොමද? ඒක තමයි අපි හැමෝටම තියෙන අභියෝගය.